Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඔන්න ගොඩාක් දවසකින් තමයි අද vlog එකක් අරන් එන්නේ. මොකද ගොඩාක් වැඩ තිබ්බ සතියක්. හරි. අද අපි බලමු අලුත් අවුරුද්දට කොහොමද මම්මගේ ගෙදර රැස්ති කරගන්නේ කියලා. උදේම දවස පටන් ගත්තේ මෙන්න මේ විදිහට orange juice එකක් බීලා. එතකොට පොඩ්ඩක් එනර්ජි එකේ දවස මට වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියලා හිතෙනවා. ඊට පස්සේ මම මොකද කරේ? මුළු ගෙදරම තියෙන මකුල් දැල් ටික කඩුවා. එහෙම කර කර ඉන්නකොට පුංචි බඩගින්නක් ආවා. ඊට පස්සේ මම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඊට පස්සේ ඉතින් ඒ මකුළු දැල් කඩපු ඔක්කොම අස් කරලා අතු ගාලා ගෙදර සෝදලා දැම්මා. බලන්නකෝ. හැබැයි ඉතින් මේ ඔක්කොම මං තනියම දන්නේ මේක සහායක ඩැනී කෙනෙක්වත් මං අද මගේ වැඩවලට ගත්තා. එයාගේ ලොකු සපෝට් එකක් දුන්න මට මගේ වැඩ ටික කරගන්න. ඊට පස්සේ ඉතින් මම යට වැඩ ටික ඉවර කරලා කිචන් එකත් ක්ලීන් කරලා උඩ වැඩ ටික ෂේප් එකේ කරා. කියන්න ඕනේ ඔයගොල්ලොත් මේ දවස්වල ගෙවල් මොප් කරනවා නම් ගොඩාක් පරිස්සමෙන් කරන්න. මොකද ලිස්සලා වැටෙන්න තියෙන අවදානම වැඩි. ඊට පස්සේ මුළු ගෙදරම ওই විදිහට තමයි වතුර දාලා හොඳට වොෂින් පවුඩර් දාලා මුළු ගෙදරම සෝදාගත්තා. ඊට පස්සේ පොඩි බඩගින්නක් ආයෙමත් ඇදලා ආයෙමත් ජූස් එකක් බිව්වා. ඊට පස්සේ ෂේප් එකේ පොඩි රෙස්ට් එකක් ගත්තා. ඕම ඉන්න ගමන් චීස් කෑල්ලකුත් කෑවා. ඉතින් දන්නේ නැද්ද පොඩි පොඩි බඩගිනිනවනේ වැඩ කර කර ඉන්නකොට. මල්දම් ගොතා හිරි වැටුණු සඳසියා නිදිවර පෝරෑමා තනි වෙන්න හදවත් දෙන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී විඳිමේ ආදරේ ලම්බී ඉන්නවා නම් රාසක් කියනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. ඔක්කොම නැති වීඩියෝ කර කර ඉන්න ගියේ නැහැ. ওই විදිහට දවසම ගෙදර අස් කරලා හවසට ගොඩාක් මහන්සි හින්දා කොෆි එකක් හදාගෙන බිව්වා. ඊට පස්සේ ඉතින් ගාඩන් එකට ගියා. එතනින් එහාට මම වීඩියෝ කරන්න ගියේ නැහැ. අලුත් දවසක තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. subscribe කළා නැත්නම් මාව අනිවාර්යයෙන්ම subscribe කරන්න. bye.